අනේ දෙවියනේ මට ඉන්නේ මගේ හස්බන්ඩ් විතරයි. මම ප්‍රාර්ථනා කරනවා එයා දිගටම මට අවංක වෙලා ඉන්න කියලා. අම්මෝ මුලගකුත් ආවා. මේ මං අද ලස්සනයිද? නෑ කැතයි. ඒ කියන්නේ මං අද කැතයිද? නෑ නෑ බබා උඹ වෙනද වගේම කැතයි. ඒ කියන්නේ මට මෙච්චර කල් කියලා තියෙන්නේ බොරුද? මේ බලන්නකෝ මේ කැල්ලම. ඔයාට මෙයාව ලස්සනයිද? මට නම් ඉච්චර ලස්සනක් නෑනේ. ලස්සන නෑ. ඔයා පොට්ටද බබා මේ බලන්නකෝ පට්ට ලස්සනයිනේ. වාව් මාර පිකර එකක් ඈ. අම්මෝ මරු ලස්සන කෙල්ල ඈ. ඒ කියන්නේ දැන් බැරි වෙලා හරි ඔයා මාව කසාද බඳලා නැත්තම් මෙයා අයියෝ මං එහෙනම් try කරනවා. මං දන්නේ නැහැ ඉතින් මේ යාළු වෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද මේ මෙයාට සෑහෙන ඩිමාන්ඩ් එකක් තියෙනවනේ. ඔයාලට වගේ නෙවෙයිනේ. මේ කෙල්ලට මම මේ try කරලා කොහොම හරි මේ මම ඩවුරියක් දීලා හරි යාළු වෙනවා. පට්ට ලස්සන කෙල්ල ඈ. ඔයා මට කැමති වුණේ ඇයි? මං ලස්සන හින්දාද? අපෝ නෑ ඔයා කැතයිනේ. එතකොට මං හිතන්නේ ගති ගුණ හින්දා වෙන්න ඇති. ඇත්තද? එක්ක නෑ. එහෙම හරියම ගති ගුණයකුත් නෑනේ. මං දන්නේ නෑ මට පිස්සුද කියලා. මම මොකටද ඔයාලට කැමති උනේ? අපේ තාත්තා මට කිව්වා දැන් ඔබට 30ක් පැනලා එල්ලම් කර ඉන්න එපා නැත්නම් ඔබට කසාදයක් බැඳ ගන්න වෙන්නේ නැති කියලා. අන්න ඒ හින්දා තමයි මම ඔයාව කසාද බැඳේ. අනේ දෙයනේ එක්ක ඕනේ අවංක වෙන්න ඕනේ. අනේ කලින් හිටපු විදිහට අනේ. කොහුලම් පාර. මේ මං ඔයාලට හදලා දෙන කෑම හිම ඔයාලට රහයිද? අපේ ඔව් බබා ඔයාගේ කෑම නම් හරිම රහයි ඈ. ඇත්තටම හරිම රහයි. දැන් නම් හරි ගිහින්. ඒ කියන්නේ මගේ කැමරා නැත්ද?